පොඩි කාලේ රස කර කර තනුමරමර කර ජෑම් බන්ස් ගෙදර හදමුද? මේක නම් ඇත්තටම නියම රෙසිපි එකක්. ඉතින් මම ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මට ජෑම් බනිස් 6ක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් බලමුකෝ හදන්නේ කොහොමද කියලා. ඉතින් ඩෝ එකට අවශ්‍ය ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න අපි ඊස්ට් මේස හැඳි එකකුයි සීනි මේස හැඳි එකකුයි උණු වතුර මේස හැඳි දෙකකුයි දාලා මේ ටික චුට්ටක් කලවම් කරලා විනාඩි 10ක් විතර අපි මේ ටික ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් තියන්න ඕන. ඉතින් විනාඩි 10කට පස්සේ ඊස්ට් ටික හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකට බිටර් එකකුයි බටර් ග්‍රෑම් 40කුයි දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් අපිට මේ බනිස් එක හදාගන්න මම ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් වලට පාන් පිටි ග්‍රෑම් 230ක් ඕන. ඉතින් පාන් පිටි ටිකක් ওই විදියට එකතු කරගන්නවා. ටික තමයි අපි පාන් පිටි එකතු කරගන්නේ. ඉතින් පාන් පිටි ටික ওই විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 110ක්. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් ওই විදියට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරනවා සීනි ග්‍රෑම් 40ක්. ඉතින් සීනි ග්‍රෑම් 40ත් ওই විදියට අපි මිශ්‍රණයට එකතු කරලා මේ ඩෝ එක ටිකක් අත ගා ගන්න ඕන. ඊට පස්සේ ආයෙමත් ඩෝ එක හදාගත්ත තැටියට පාන් පිටි ටිකක් ওই විදියට දාලා අපි ඩෝ එක රෙස්ට් කරන්න පැය භාගයක් තියෙනවා. ඔය තියෙන පැය භාගයට පස්සේ අපේ ඩෝ එක ඉතින් මේ ඩෝ එක හොඳට පිපිලා තියෙනවා මේ වෙලාවේ. අපි ආයෙමත් මේක චුට්ටක් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඩෝ එකෙන් පොඩි බෝල 6ක් මම ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් වලට මට බන්ස් 6ක් හදාගන්න පුළුවන්. ඉතින් ඔය විදියට බෝල ටික හදාගත්තට පස්සේ අපි ආයෙමත් තෙතරෙදි කෑල්ලකින් මේ ටික පැය භාගයක් ආයෙමත් රෙස්ට් කරන්න තියන්න ඕන. ඊට පස්සේ අපි බන් එක උඩට දාගන්න ටොපින්ග්ස් එක හදාගමු. අපිට මේකට බටර් මේස හැන්දකුයි සීනි මේස හැන්දි දෙකකුයි පාන් පිටි මේස හැන්දි දෙකකුයි ඕන. මේ ටිකත් අපි හොඳට කලවම් කරගෙන පැත්තකින් තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ පැය භාගයකට පස්සේ අපේ බන්ස් ටික හොඳටම පිපිලා. ඊට පස්සේ අපි කරන්නේ ওই විදියට පොඩි හැන්දකින් අපේ බන් එකේ අර ජෑම් දාන කොටස හදාගන්න එක. ඊට පස්සේ අපි බිත්තර සාර ටිකකුත් ওই විදියට අපේ බන් එකේ උඩින් තවරගත්තා. දැන් ඉතින් අපි අර හදාගත්ත ටොපින්ග්ස් ටික උඩින් ওই විදියට දාගන්න ඕන. දැන් අපේ බන්ස් ටික හරි. දැන් අපි මේකේ oven එකේ සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයකින් විනාඩි 20ක් විතර මේක හීට් කරගන්නවා. ඉතින් විනාඩි 20කට පස්සේ අපේ බන්ස් ටික ඔන්න ඔය විදිහට තමයි එළියට ආවේ. ඉතින් අපි මේකට ජෑම් ටික ඔන්න ඔය විදිහට දාගන්න ඕන ඊට පස්සේ. ඉතින් මේක හරිම රේසි රෙසිපි එකක්. විශේෂයෙන් පොඩි බබාලා කැමති රෙසිපි එකක්. ඉතින් ඔය තියෙන්නේ අපේ ෆයිනල් ලුක් එක. ඉතින් මේක ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ මధు කුක් වර්ල්ඩ් channel එක මතක ඇතුව subscribe කරන්න. ගිහින් එන්නම්.